අයිබෝවන්. ඔයාලා දන්නව නේද පෙරේදා දිනේදී අපේ රටේ නීතිඥවරයෙක් වෙඩි තබා ඝාතනය කරනවා නාදුරනා තුවක්කුකරුවෙක් විසින්. ඉතින් ඒ නීතිඥවරයා වෙඩි තබන්නේ අපේ ආරක්ෂක ස්ථානයක් ඉදිරියට තමයි ඔහු වෙඩි තබා ඝාතනය කරන්නේ. ඉතින් ඒකට විරුද්ධව මොකද මේ රටේ ජාතික ආරක්ෂාව කියන එක අද නැත්තටම නැති වෙලා තියෙනවා. ඉතින් අපි දැක්කා පහුගිය අවුරුද්දේ 2025 වර්ෂයේ අපේ රටේ වෙඩි තැබී මනුස්ස ඝාතන විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. ඉතින් ඒ වෙඩි තැබීම් කිසි දෙයකට ඒ වෙඩි තැබ පුජ්‍යලේවත් අත්අඩංගුවට ගත්තා කියන එක කොහෙවත් අපි දැක්කේ නැහැ. අර පිටරට වලින් ගෙනාපු කට්ටිය තමයි අපි දැක්කේ. ඉතින් ඒ නීතිඥවරයා නැති වුණාට පස්සේ ඒ මිනිස්යාගේ අර දෙහේ අර මැරිච්ච තැනින් වත් ගන්න කලින් ආණ්ඩුවේ ප්‍රකාශයක් නිකුත් කරනවා ඔහු පාතාලට සම්බන්ධ මිනිසෙක් කියලා. එතකොට ඒ දේවල් කොහොමද හොයාගත්තේ කොහොමද ඒවා දැනගත්තේ කියන එක රටේ මිනිස්සුන්ගේ රටේ පුරවැසියන්ට ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකට විරුද්ධව අද රටේ නීතිඥ ප්‍රජාව එහෙම නැත්නම් නීත්‍ය සංගමය පෙරකදුරුවන්ගේ සංගමය අද කොළඹට රැස් වෙලා ඕ මොකක් හරි වර්ජනයකට අද දින තෝරගෙන තියෙනවා අද 16 වෙනිදා. ඉතින් ඒ වර්ජනයේ ඊතර ඒ අවස්ථාවේදී යම් කිසි පුජ්‍යලේ රතුපාට ටී-ෂර්ට් එකක් අඳගෙන හිටපු පුජ්‍යලේ එතනට ඇවිල්ලා නීතිඥවරුන් ෆොටෝ ගහනවා මොකක් හරි වීඩියෝ කරනවා මොකක් හරි කරනවා. ඒක දකිනවා තවත් නීතිඥවරයෙක් එයා ෆොටෝ ගන්නවා කවුද කියලා. මෙයා මීඩියා එකේ උත් නෙවෙලු කොහොමද කියලා. ඉතින් මගේ කතාවට වඩා හොඳයි ඒ කතාව ඔයාලම නරඹන එක. ඔයාලා මේක නරඹලා ඔයාලගේ අදහසක් මේකට දක්වන්න. මොකද අපේ රට කොයි තරටද යන්නේ මෙහෙම වෙඩි තැබීම් වෙනකොට අපේ රටේ මිනිස්සු වැරදි කරනවට වැරදිට තමයි රටේ නීතියක් තියෙන්නේ. ඒ නීතිය ක්‍රියාත්මක කළා ඒ අදාළ පුජ්‍යලයන්ට දඬුවම් දෙන්න පුළුවන්. මේ විදියට සත්තු වගේ අපේ රටේ තැන් වල මිනිස්සු මරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් අපේ රට ඇතුළේ. ඉතින් ඒ හින්දා මේ ආණ්ඩුව ලොකු ප්‍රශ්නයක් මේ රට ඇතුළේ ක්‍රියාත්මක කරන්න හදනවා දෝ කියන එක අද රටේ පුරවැසියෝගේ හිතවලට කාය වැදිලා ඉවරයි. මොකද කතිරේ ගහපු ගොඩක් මිනිස්සු මේ වෙනකොට ගොඩක් කලකිරීමෙන් ඉන්නවා කියන එක තමයි ගම් වලද කතා බහට ලක් වෙලා තියෙන්නේ. ඒක කවුරුත් කියන්නේ නැහැ. හරිද? මොකද හේතුව ඔවුන් බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියන එක. මොකද ගොවියට තියෙන ගොවියාගේ ප්‍රශ්න කොහෙන්වත් විසඳිලා නැහැ. අර දිත්වා කුලිකුණාටුවෙන් වෙච්ච ආපදාවලට මේ මිනිස්සුන්ට කිසිම සාධාරණයක් තාම වෙලා නැහැ. ඉතින් ප්‍රශ්න ගොඩක මේ රට මේ තියෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා ඔයාලා මේ වීඩියෝ එක නරඹලා මේ වෙන්නේ මොකද්ද? මේ අර නීතිඥවරයාගේ ප්‍රශ්නෙට එහෙම දෙයක් වෙච්ච එකට තමයි මේ අය මෙතන මොකක් හරි එයාලගේ ප්‍රකාශයක් හෝ වර්ජනයක් එයාලා කරනවා. නීතිඥවරුන්ගේ සංගමය. ඉතින් ඒක වීඩියෝ කරගෙන හරි ෆොටෝ ගහගෙන කෙනා කවුද කියලා බලන්නකෝ. හරිද? මෙයා JVP එකේ කාඩර් කෙනෙක්ද එහෙම නැත්නම් මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ වුණත් මෙයාට කිසිම බලතලයක් ආණ්ඩුවෙන් කුත් එහෙම ලැබිලත් නැහැ. මේවා කරගන්න කියලා එතේ කතාව කියනවා. හැබැයි මෙහෙම වෙන්නේ කොහොමද කියන්නේ මොකද අපි මෙව්ව නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ගිය ආණ්ඩුව වලින් මෙව්ව වුණා කියලානේ අපේ රටේ මිනිස්සු මේ බලය දුන්නේ අණ්ඩු කුමාරට. එතකොට ඒ ආණ්ඩු කරපු වලට වැඩි දේවල් අද මෙයාලා අද කරගෙන යනවා කියන එක සමාජය අපිට දකින්න ඇහෙන්න තියෙනවා. බලන්නකෝ වීඩියෝ එක. අපේ ජීවිත තර්ජනයක්. පොලිසිය අර මිනිස්සයා මරලා වාහනයෙන් පොඩි එක එළියට ගන්න කලින් කිව්වා ඒක පාතාලයට සම්බන්ධ කරා. මහත්තයා යන්න එපා. මහත්තයා යන්න එපා. මහත්තයා යන්න එපා. මහත්තයාව කවර් කරන්න අර. අන්න එන්න කියන්න. ඔයා අපේ ෆොටෝ ගත්තද? ඔයා අපේ ෆොටෝ ගත්තද ලෝස්ලා? කෙනෙක් කියනවා ඔයා ලෝස්ලා ෆොටෝ ගත්තා කියලා. දැන් ඔයා මාධ්‍යත් වෙන නෙවෙයි පොලිසිය හම්බුනේ. ට්‍රාන්ස්පෝර්ට් මෙරියාන පොලිසිය කියන ඔන්න දැන් සමා වෙන්න එපා. ඔයා රාජකාරියක් නම් කරන්න. කට්ටිය කිව්වා ඔයා ෆොටෝ ගත්තා කියලා. ඔයාට උපදේශයක් තියනවාද ෆොටෝ ගන්න කියලා? ඔයා කවුද?
පොලිසියෙන් දේවට උපදේශකුත් නැතුව දැන් ඇවිත් ඔයා ෆොටෝ ගත්තා. පොලිසිය කෙනෙක් ගෑනි මෙතන මේක ෆොටෝ ගත්තේ. ලෝෂ්ලා ෆොටෝ ගත්තේ. මාධ්‍යයක් නෙමෙයි නා. ඔව් මේ ෆොටෝ පොලිසියට කතා පේනවා දැන් රටේ සිද්ධ වෙන දේ පොලිසියට එන්න කියලා. නෑ නෑ මේ පොලිසිය ඒ මහත්තයා කියනවා ඒ මහත්තයා පොලිසියෙන්. අර ලෝය කෙනෙක් දැක්ක හින්දා හොඳයි. ඩෙන්ටිටි ඔය පොලිස් අයිඩෙන්ටි. ඩෙන්ටිටි ඇයි රත්තර මහත්තයා එහෙම කරන්නේ? එහෙම මේක ලොකු ප්‍රශ්නයක් පොඩ්ඩක් ඉන්නකො දැන් මෑජර් කියනවා. ඔබතුමාට පොලිසිය නිලධාරි මහත්තයාගේ උපදේශක් තියෙනවද? පොලිසිය නිලධාරි මහත්තයාගේ උපදේශක් තියෙනවද අපේ ෆොටෝ ගන්න? මෙන්න අද මාධ්‍යයේ ඉන්න නිසා අපි කියනවා මාධ්‍යයෙන් අපිත් එක්ක කතා කරලා යනකොටම කියන්නේ. මේ දැන් අපි මේ රතු පාට ටී-ෂර්ට් එකක් අඳන් ඉන්න නිසා ඉන්න සැක කරලා මේ මහත්තයා අපි ඇහුවේ ඇයි කියලා. එතකොට මේ මහත්තයා පොලිසිය ඩෙන්ටිටි කාඩ් එකක් පෙන්නනවා. එතකොට අපේ ජීවිත තර්ජනයක්. පොලිසිය අර මිනිස්සයා මරලා වාහනේ පොඩි එක එළියට ගන්න කලින් කිව්වා ඒක පාතාලයට සම්බන්ධ කරා. මහත්තයා යන්න එපා. මහත්තයා යන්න එපා. මේ යන්න එපා. මහත්තයා යන්න එපා. මහත්තයාව කවර් කරන්න අර. අන්න එන්න කියන්න. අපි ළඟට පැමිණිල්ලක් දාන්න ඔබතුමා ඉන්නවද? කොහොම ඉන්න? අපිට තර්ජනය යන්නේ. සිල්ලමන්නේ. එයා පොලිසියයි කියනවා. ඉහළ උපදේශක් නැහැ කියනවා. අපිව ෆොටෝ ගහගෙන. අපි කරුණාකර මේ මාධ්‍ය දැන් මේක විසිරුවා හරින පොලිසිය පොලිස්පතිතුමාට දැනගන්න මේක අපේ ජීවිත. ඇත්තටම ලංකාවේ සියලුම මාධ්‍යවල දාන්න කියලා. රටේ ආරක්ෂක තත්ත්වය කියන්නේ ඕක. අන්න මල්ලි පියවරක්. ඔබතුමා මගෙන් ඇහුවා ජාතික ආරක්ෂාව මොකද්ද කියලා. අන්න පේනවද? අන්න පොලිසිය දැන් අපි චෙක් කරේ අන්න ලොකු ප්‍රශ්නයක්. හරි. හරි අපි බලමු.